කොහොමද? අදත් මම ආවේ මෙගා හීටර්ස් එකේ මෙගා වැඩක් කරලා තියෙනවා. ඒක පෙන්නන්න කියලා. යමු බලන්න. පේනවද අවන් එකේ ලොකෝ? මේ බලන්න. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේක කොහොමද පාර ගෙනියන්නෙත් කියලා. මේ අවන් එක අපි හදලා තියෙන්නේ කුරුඳු අපනයනය කරන ලංකාවේ කුරුඳු නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙකුට. මේකේ කරන්න යන්නේ කුරුඳු පැක් කරන්න ඉස්සෙල්ලා මේ අවන් එකේ දාලා කුරුඳු වල තියෙන මොයිස්චර් එක අයින් කරනවා. නැත්තම් කුරුඳු පැක් කරාට පස්සේ කුරුඳු වල ෆංගස් එන්න පුළුවන්. මොකද මේවා එක්ස්පෝර්ට් කරන කුරුඳු. ඒතකොට මාස ගණන් අවුරුදු ගණන් කුරුඳු තියාගන්න. ඕනෑම ප්‍රොඩක්ෂන් එකක් කරන ලංකාවේ ඉන්න ඉන්ඩස්ට්‍රියලිස් කෙනෙකුට මොනවා හරි එක්ස්පෝර්ට් කරනවා නම් නැත්නම් ලෝකල් මාකට් එකට දානවා නම් සිංගලෙන්ම කියනවා නම් වේලා ගන්න ඕන නම් මේ වගේ අවන්නයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය විනාඩි 45ක් වගේ ඇතුළත ටොන් එකක තියෙන මොයිස්චර් එක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට ටොන් 10ක් 15ක් මේකේ හදා ගන්න පුළුවන්. දැන් මේකේ මේ වගේ ලොකු ට්‍රොලි 4ක් තියෙනවා. මේකට කුරුඳු පටවලා මේක ඇතුළට දාන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන. මෙගා හීටර්ස් හදන්නේ ඉලෙක්ට්‍රික් හීටර්ස් වලින් වැඩ කරන අවන්. දැන් මේකේ බලන්න පුළුවන් ඉලෙක්ට්‍රික් හීටර්ස් වලින් මේ අවන් එක හදාගත්තම මේකේ හැමතැනම එකම විදියට මේකේ ටෙම්පරේචර් එක තියාගන්න පුළුවන්. ඒ වගේම ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපේ කන්ට්‍රෝල් සිස්ටම් එකක් මේකේ වෙනම තියෙනවා. ඒක මම පස්සේ පෙන්නන්නම්. මොකක් හරි හොඳ ප්‍රොඩක්ට් එකක් කරන්න ඕන කුරුඳු වගේ තව ඒ වගේ අපි හදන ආහාර වර්ග හොඳ ප්‍රමිතියට හදන්න ඕන නම් ඉලෙක්ට්‍රික් අවන් එක තමයි ඒකට හොඳම උපකරණය. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ හැමතැනින්ම මොයිස්චර් යන්න හදලා තියෙනවා. ඒ වගේම මේකේ එයා සර්කියුලේෂන් එකක් එනවා. මේකේ එන මොයිස්චර් එක එළියට යන්න හදලා තියෙනවා. ඉතින් මේක ලංකාවේ හදන හොඳ භාණ්ඩයක්. මේ අපේ කන්ට්‍රෝල් සිස්ටම් එක මේක ඇත්තටම ඩිජිටල් කන්ට්‍රෝල් එකක් තියෙන්නේ PID කන්ට්‍රෝල් එකක් තියෙන්නේ කාට හරි ඕනනම් මේක PLC එකක් කරා ඔපරේට් කරන්න අපිට ඕනම් PLC එකක් කරා ඔපරේට් කරන විදියටත් හදලා දෙන්න පුළුවන්. දැන් මේ කස්ටමර් අපෙන් ඉල්ලුවේ මේ විදියට. ඉතින් මේක ඊට අමතරව data logger එකට අරගෙන මේ datas ඕගොල්ලොන්ට කම්පියුටර් හරහා බලන්නත් පුළුවන්. ඉතින් ඕනම විදියකට මෙගා හීටර්ස් එකට මේක හදලා දෙන්න පුළුවන්. මෙගා හීටර්ස් හදපු කිසි අවන් එකක් ලංකාවේ පේල් වෙලා නැහැ. මේ වගේ අවන් 100 ගාණක් අපි දීලා තියෙනවා ලංකාවේ ඉන්න කර්මාන්තකරුවන්ට. ඔබටත් මේ වගේ අවන් එකක් පාවිච්චි කරලා මොනවා හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ඕන නම් ඒකට මෙගා හීටර්ස් එකට එන්න පුළුවන්. පිට රටින් එන බාල භාණ්ඩ වලට රැවටෙන්න එපා. මොකද ලංකාවේ අපි අවුරුදු 45කට වඩා මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. මේ වගේ විශාල අවන් එකක් නෙවෙයි. පොඩි අවන් එකක් ඕන නම් ඒ පොඩි අවනුත් අපේ ළඟ තියෙනවා. ගෙදර ස්වයං රැකියාවක් කරන්න ඕන නම් ඒ ස්වයං රැකියාව කරන්න ඕන අවනුත් අපේ ළඟ තියෙනවා. නැත්නම් සමහරව හිතන්න පුළුවන් මේ ලොකු අවන් විතරයි මෙගා හීටර්ස් හදන්න කියලා. මෙගා කිව්වම මෙගා අවන් විතරයි හදන්න කියලා නෑ. අපි පොඩි අවනුත් හදනවා. ඒ ඕනම අවන් එකක් අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඔබට ඕනම සේවයක් අපේ මාකටිං ටීම් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ විස්තර මේ වීඩියෝ එකේ ඉවර වුණාම තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ට කතා කරලා මෙගා හීටර්ස් එක සම්බන්ධ වෙන්න.